හෝන් එක ගාන්න ඇවිල්ලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වගේ. ලංකාවේ ඩ්‍රයිව් කරනවා කියන්නේ වෙන මාතලයක්. ඕන වෙලාවක මේක ඔයාටත් වෙලා ඇති. අපි තුමු අපි එක වාහනයක යනවා, තව එක්කෙනෙක් තව වාහනයක යනවා. වාහනේ හැප්පෙන්න යනවා. හැප්පෙන්න ගියා නම් 100% of the time මේක අපේ වරද්ද නෙමෙයි, අනිත් එකාගේ වරද්ද. අනිත් පැත්තෙන් කියනවා අනිත් එකාගේ වරද නෙමෙයි, අපේ වරද්ද. හැම වෙලේම මේක ඊට පස්සේ කෑ ගා ගන්නවා පාරේ. දෙක පොලිස් රෑට ඩ්‍රයිව් කරද්දී මිනිස්සු ඇවිල්ලා සිග්නල් එකේ නතර කරන්නේ ට්‍රැෆික් ලයිට් නතර කරන්න ඉස්සරහා පොලිසියෙන් ඉන්නවද නැද්ද කියලා බලලා. පොඩ්ඩක් UK වල UAE වල ඔක්කොම පොඩ්ඩක් ඩ්‍රයිව් කරද්දී මිනිස්සු දකුණු අත පැත්තෙන් එන එක්කිනාට වාහන 30ක් 40ක් ආවත් යන්න දෙනවා. අපේ ලංකාවේ ඒව මුකුත් නෑ යන්න දෙන්නේ. ඇයි? ඒක කරන්නේ නැත්තේ ඇයි? අපි තව එක්කෙනෙක්ට chance එකක් දුන්නා නම් අපිට කවුරුත් chance එකක් දෙන්නෙම නෑ. ඒ තත්ත්වෙ හින්දා එක දවසකවත් අපි ඇවිල්ලා පොඩ්ඩක් අනිත් එක්කෙනාට දෙමුකෝ කියලා එක වාහනයකට දුන්නොත් ඉවරයි. ඒකත් එක්ක ඇම්බියුලන්ස් එකක් යනවා කියමුකෝ. ඇම්බියුලන්ස් එක පස්සෙන් තව සෙට් එකක් රේස් කරන් යනවා ටක් ගාලා යන්න පුළුවන් කියලාගෙන. මොංගල් වැඩ කරන්න එපා. ඇම්බියුලන්ස් එක යන්නේ ජීවිතයක් හින්දා.